25ක් ගෙනල්ලා දුන්න චන්ද්‍රිකා නෝටි 71 බැලුවේ දත් මිටිත් කකා වලව්වෙන්ද ගෙනත් දුන්නේ කෝටි 25 මොළ ඇති නැති සමහරු ඇත ප්‍රශ්න අහ කොහෙන්ද මෙච්චර සල්ලි හොයලා බලමුද මල්ලි කොහෙන්ද මෙච්චර සල්ලි හොයලා බලමුද මල්ලි මුදලින් බණ්ඩර නායක අර මුදලේ ඇති කෝටි 25ක් දුන්නට ඔබට ස්තුතියි කැමැත්තෙන්ම රජයට ගෙන දුන්නේ චෙක් එක නොමැති නිසයි ආණ්ඩුවේ වැඩේ ගැන සැක රජයට දුන්නේ චෙක් එක වැඩ ගැන නැති නිසයි සැක රජයට දුන්නේ චෙක් එක වැඩ ගැන නැති නිසයි සැක තම පියාගේ අර මුදලේ තිබෙනා සල්ලි තමන්ගේ වගේ බෙදන්න තිබුණා මල්ලි පටු අරමුණු නැතුව සැබෑ ලෙසම මේ රටට ඉටු කෙරුවා ඇගේ යුතුයකම ඇවිත් පිහිටට ධන පින උපතින් දන්නා නෝනෙක් චන්ද්‍රිකා නෝනා ධන පින උපතින් දන්නා නෝනෙක් චන්ද්‍රිකා නෝනා මජර අමන දේශපාලනේ නොකොට මෙච්චර ලොකු දෙයක් කරපු හිත හොඳ ඔබට රටේ සියලු මිනිසුන් හා එක් වී එකට නිදුක් නිරෝගී දීර්ඝායු පතනවා ඔබට අවශ්‍ය මොහොතේ පිහිටට පින් සිදු වෙනවා වට අවශ්‍ය මොහොතේ පිහිටට පින් සිදු වෙනවා වට හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය රුපියල් කෝටි 25ක් ගෙනල්ලා දෙනවා බණ්ඩාරනායක අනුස්මරණ අරමුදලින් අපේ ජාතියට මගේ ජාතියට මේ රට හදන්න ආණ්ඩුවටම. ඉතින් ආණ්ඩුවට මේක ලොකු සහතිකයක්. මොකද ආණ්ඩුවේ වැඩ ගැන විශ්වාස නිසානේ එතුමිය මෙහෙම ගෙනත් දෙන්නේ. ඉතින් එතකොට අනිත් වටේ බලාගෙන ඉන්න අප්පච්චිලා උප්පච්චිලාටත් කියන්න තියෙන්නේ කෝටි 25ට කෝටි 50ක් දෙන්න කෝටි 500ක් දෙන්න සල්ලි ඇති. නමුත් ඉතින් සරමස්ස ගහගෙන සාටකින් ඔතාගෙන ඉන්නවා බලමුකෝ අපි දෙයිද කියලා දුන්නත් දෙන්නේ නම් පුතේ රටට තියෙන ආදරයට නෙවෙයි දැන් ඉතින් මෙතුමිය දුන්නට පස්සේ ඊළඟට කාටත් දෙන්න හිතේ මොකද දැන් මිනිස්සු විමසනවනේ ඉතින් එදා ඉඳලම බණ්ඩාරනායක කියලා කියන්නේ අපි දන්නේ නැහැ ඇත්තටම අපි ඉපදෙන්නත් කලින් ඉඳලා මේ රටට උන්ට තිබ්බ ඉඩම් එහෙම මිනිස්සුන්ට සහ අවශ්‍ය දේවල් වලට දීලා ටිකක් දන් දීම කියන දේ ගැන දන්න කට්ටියක් කියලා තමයි වැඩිහිටියන්ගෙන් අහපුවම කියන්නේ ඉතින් බණ්ඩාරනායක මහත්මයාට ඒ වගේම සිරිමාව බණ්ඩාරනායක මැතිණියට චන්ද්‍රිකා කුමාරතුංග ඒ වගේම අපේ ආදරණීය විජේ කුමාරතුංග මහත්මයාට සැමටම මේ පින අයිති වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මේ දේ ගැන ඔයාලටත් හිතන දේ කමෙන්ට් එකක් විදිහට ලියලා යන්න. බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට.